අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද ස්වභාවික විපත් කියන එක දැනුම් දීලා කිය ඇති වෙන දෙයක් නෙමෙයි. එකවර ශනිකව ඇති වෙන දෙයක්. ඉතින් එවැනි දෙයක් ඇති වුණාම ඒකට මුහුණ දෙන්න නම් ආණ්ඩුවට ප්‍රධාන වගකීමක් තියෙනවා. ඒ සඳහා වෙච්ච පූර්ව සූදානමක ඉන්න එක. නමුත් අපි දැකපු දේ තමයි මේ ඇති වෙච්ච හදිසි ආපදා තත්ත්වයට හොඳ ප්‍රමාණවත් පූර්ව සූදානමක් ආණ්ඩුව පැත්තෙන් තිබුණේ නැහැ. ඒ නිසාම මේ විපත ඇති වෙච්ච මුල් දවස්වල ඇත්තටම ගත්තොත් ප්‍රමාණවත් ආකාරයට ආණ්ඩුවට මේකට මැදිහත් වෙන්න බැරි වුණා. දින දෙක තුනකට පස්සේ අපි විශේෂ අවධාරණයක් කරලා කිව්වා පාර්ලිමේන්තුවේදී මේ විපත ඊටාම බරපතලයි, විනාශ වෙච්ච ජීවිත, විනාශ වෙච්ච දේපල, පීඩාවටපත් වෙලා ඉන්න පුරවැසියන් ප්‍රමාණය ඊටා විශාලයි. ඒ නිසා දැන් වහාම හදිස්සි ආපදා තත්වයක් ප්‍රකාශයටපත් කරන්න කියලා. ආණ්ඩුව වෙනුවෙන් සභානායකවරයා ඒක බාරගත්තා. ඒ ගැන සලකා බලනවා කිව්වා. නමුත් අද වෙනකන් ඒක ක්‍රියාත්මක කරේ නැහැ. ඒ නිසා තමයි අපි පැහැදිලිවම පක්ෂයක් විදිහට රජයට කිව්වේ මේක සරල නැහැ. ඊටාම සංකීර්ණ තත්වයක්. වහාම ශනික මෙහෙයුමක අවශ්‍යතාවයක් තියෙනවා. ආරක්ෂා මුදාව, සෞඛ්‍ය සේවාවන්, ඒ වගේම යටිතල පහසුකම් සපයන ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යාංශ නිලධාරීන් ඒ සියලු දෙනා කැඳවලා වහාම මෙහෙයුමක් ආරම්භ කළ යුතුව තියෙනවා. ඒ සඳහා රට හදිසි ආපදා තත්වයකට පත් කරන්න. මොකද එහෙම කරාම තමයි ඒ චක්‍රලේඛන නීති රීති නොතකා පීඩාවට පත්ව ජනතාවට සහන සලසන්න පුළුවන් වෙන්නේ. මේකෙන් පැහැදිලි වෙන්නේ ආණ්ඩුවක් විදිහට ආපදා තත්වයක් ඇතිවීමදී ඊට මුහුණ දීම සඳහා වෙච්ච හොඳ ප්‍රමාණවත් පූර්ව සූදානමක හිටියේ නැහැ. ඒ පූර්ව සූදානමක නොසිටීම විශාල අඩුවක්, විශාල දෝෂයක් විදිහට අපි දකිනවා. ආපදා තත්වයන් ස්වභාවික විපත් කියන එක බලක්වන්න අමාරුයි. ඒක ආණ්ඩුවකට අත තියලා නවත්තන්න බෑ. ඒක අපි පිළිගන්නවා. හැබැයි ඒවා අඩු කරන්න පුළුවන්. සුනාමි ව්‍යසනයේදී ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් විදිහට අපේ රතුතරුව සහන සේවා බලකාය මැදිහත් වුණා. ඒ වගේම තමයි මේ විපතෙදිත් අපි රතුතරුව සහන සේවා බලකාය ඒ ප්‍රදේශවල හැකියපමණින් අපේ හැකියාවට අනුව අපි මැදිහත් වුණා. දැන් විපත වුණාට පස්සේ කියනවා දැන් මෙච්චර කාලයක් එහෙම වෙලා තියෙනවා. ඒක තමයි මේකට ප්‍රශ්නේ කියලා. කවුද මේවා කරේ? කවුද ආණ්ඩුව රට පාලනය කරේ? ආණ්ඩුවේ පවත්වාගෙන ගියේ මේ කට්ටිය. මේ අයම තමයි මේ දේවල්ට අනුබලය අනුග්‍රහය දුන්නේ. පිටුල් ගහට නැගපු මිනිහටත් කියන්න උත්තරයක් තිබ්බනේ නේද? රාබොන්ඩ් නැගපු මිනිහා තනකොළ කවන්න නැග්ගයි කියලා කිව්වා.